හලෝ විවර්ස් අපි අද බලමු මේ කියුබ් එක කොහොමද හදාගන්නේ කියලා. මේ කියුබ් එක හදාගන්න විශේෂ ක්‍රමයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි මේ කියුබ් එක හැදුවනේ සාමාන්‍ය මේ කියුබ් එක හදපු වීඩියෝ එක මගේ channel එකේ තියෙනවා. ඒ විදිහටම තමයි මේක හදාගන්නේ. ඒ වුණාට ටිකක් පොඩ්ඩක් අමාරුයි. මොකද මේකේ ෆස්ට් ලේයර් එක ලොකුයි. පොඩි ලේයර් එක ඊට වඩා ටිකක් පොඩි. දෙවෙනි ලේයර් එක තුන්වෙනි ලේයර් එක ඊට වඩා පොඩි. හරි මේ එකටයි මේ කියුබ් වලටයි මේ කියුබ් වලට මෙන්න මේ මෙතඩ් එක තමයි දාන්නේ. හරිද? මෙතඩ් එකද මේකේ පොඩ්ඩක් වෙනස් වෙන මේකේ. අනිත් එක අපි මේ දැන් මේ කියුබ් එක කොහොමද හදාගන්නේ කියලා බලමු. ඉතින් හොඳට මික්ස් කරලා බලමු මේ කියුබ් එක අපි කොහොමද හදාගන්නේ. ඒ කියන්නේ හරිම ලේසි මේ කියුබ් එක හදාගන්න එච්චර අමාරුවක් නැහැ. හේතුව අපි අර මේ කියුබ් එක රූබික් කියුබ් එකේ සාමාන්‍ය අපි හදන සිස්ටම් එකම තමයි පොඩ්ඩක් තියෙන්නේ අර උස්ස අණුව එහෙම පොඩ්ඩක් ඒක කල්පනා කරලා හදා ගන්න ඕනේ. දැන් බලන්න මේ කියුබ් එකේ අපි ලොකුම තැන. ඒ කියන්නේ මේ වගේ පොඩි තැන් තියෙනනේ. පොඩි තැන් වලට වඩා ඉස්සෙල්ලම ලොකුවට උස්සට තියෙන මෙන්න මේක. තේරුණාද? මේ පැත්ත නෙමෙයි මේ පැත්ත. ඒකට හරියන එක අපි හොයලා බලගමු. දැන් මේකට මේක හරියනවා දැක්කද? මේ උසේ සමානයි. තව වෙන කියුබ් එකක් තියලා පෙන්නන්න. මේක උස සමානයි. මේක දැක්කද? මේක උස සමානයි. ඒ වගේ අවස්ථාවල කොහොමද ගන්නේ? දැන් මේක උස සමාන වුණාට මේක මෙතනට එන එක නෙමෙයි. මේක මේ දැක්කද මෙතනට ඇතුළට ගිහිලා තියෙනවා. එහෙනම් ඒක එන්න ඕනේ මේ පැත්තට කියලා බලනවා. ඒ පැත්තටත් නෙමෙයි. එහෙනම් මේ පැත්තට තියලා බලනවා අන්න. මේ පැත්තට හරි ගියා. හරිද? දැන් මේ කියුබ් එක මෙතනට හරියන්නේ නැහැ. එතකොට මේ පැත්තට හරියන්නේත් නැහැ. අපි බලමු මෙතනට හරියන්නේ නැත්නම් මේක මෙතනට හරියනවද කියලා. හරිද? මේක මේ පැත්තට හරි ගියා. එහෙම ඉස්සුව කපපු ගම මේක හරි. දැන් අපි බලමු මෙතනට එකයි යන්නේ. තව ලොකු කියුබ් එකක් තියෙන එකක් බලමු. මේක මෙතනට හරියන්නේ නැහැ. මේකත් අපි එහෙනම් මේක දැක්කද මේක මෙතනට හරියන්නේ ඒ වුණාට මෙතනට හරියන්නේ නැහැ. එහෙනම් බලන්න ඕනේ ඒක කරකලා කොයි පැත්තද එන්නේ මේ පැත්තට එන්නේ. හොඳයි. ඒ කියන්නේ මම ඒක නිකම් පෙන්නුවේ අර ඉස්සෙල්ලා අපි කලත්තපු එක හොඳට කල්පනා කරලා බලන්න මේක මෙහෙම තියාගන්න. හොඳයි. දැන් මේක මෙතනට හරි ගියා. එහෙම උස්සලා මෙහෙම තිබ්බා. අපි ඉස්සෙල්ලාම මේකේ අපි අර කියුබ් එක හදනවා වගේ ප්ලස් එක. ඒ කියන්නේ ක්‍රොස් ලයින් එක අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනට එන එක මේක ලොකුයි. මේ කියුබ් එක දාලා බලන්න. ටික පරිස්සමින් මේක කරන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. කියුබ් එක දෙකක් ඉන්න ඕනේ. මේක දාලා බලන්න. ටිකක් මේක දාලා බලමු. ටිකක් කල්පනාවෙන් ඉන්න අපි ක්‍රොස් එක හදපු එක තියෙනවානේ. ඒක එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. මේක එන්නේ මේ පැත්තට. එතකොට ඒක හැදුවා ඉවරයි. හරිද? දැන් මේක මේ ගානට මේක හැදිලා ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනට එන්න ඕනේ තව ලොකු එකක් තියෙන්න ඕනේ. අපි ඒක අරගෙන දාමු. ඒ කියන්නේ අර අපි hide and seek එකේ මෙතන දාන්න පුළුවන්. නැත්නම් අර කියුබ් එකේ හදනවම R U R dash U dash ඒක කරගෙන ගියාම ඒක ඉබේට මේක සෙට් වෙනවා. R U R dash U dash. ඒක එහෙම ඒක කරාම ඒක හරියනවා. හොඳයි. එතනට හරි ගියා. දැන් අපි මෙතනට එන එක බලමු. මේක සමහර විට මේක බලමු. ඒක හරි ගියා. මෙතනට එන්න ඕනේ එකත් උස්ස එකක් එන්න ඕනේ. ඒක එන්නේ එකක් නැහැ. මෙන්න බලමු. නඩියක් එන්න.
ටිකක් මහත් එකක් ඉන්නවනේ මෙන්න මේක. පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේකේ අරක වගේ නෙමෙයිනේ. ඒ කියුබ් එකේ අපිට පාට තියෙන හින්දා අපිට අග්ගාල ඉක්මනට පඩපඩ ගාලා කරන්න පුළුවන්. මේකේ අර කැල් ටික. හරිද? දැන් අරක වගේම තමයි T shape එක තියාගන්න විදියට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ T shape එකකට තියාගත්තා. මේක එන්න ඕනේ මේ පැත්තට. සාමාන්‍යයෙන් දන්න ඕනේ මේ පැත්තට එන්න ඕනේ. මොකද මෙතන ලොකු එකක් එන හින්දා මේක මේ පැත්තට එනවා. මේක අනිත් පැත්තට ගෙනහිලා අංග ගාලා අපි අර කීබ් එකේ වගේ කරා වගේ තමයි එජ් එක හදාගන්නේ. ඒ සිස්ටම් එකටම තමයි. අද ඒක මේක මෙතනට එන්නේ. දැන් මේක මෙතනට එනවා. එනකොට මේක මෙතනට යන්නේ නැහැ. හේතුව මේකට සමානයි. අපි බලමු මේක මෙතනට හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මේක දැන් මෙතනට හරියනවා. දැක්කද? T shape එක මේ level එක බලහත් මේක මෙතනට එන්න ඕනේ. ඒක මේ පැත්තට ගෙනල්ලා තියලා අර කීබ් එක වගේම තමයි හදාගත්තම ලේසි. දැන් මේකත් එහෙම තමයි. අපි සාමාන්‍ය දකුණත් නීතිය වමන් නීතිය කියන වගේ අර කියමු මේකේ හැමදේම කරන්න. ලේයර් දෙක හරි. දැන් අපි බලමු. උතුරු ටික හදාගන්න. මේක මෙතනට හරි. මේක පැරලල්ලා ඉන්නේ. මේක මෙතනට හරි. ඒත් වැරදි. හරි. අපි J ෆෝමියුලා එක දාමු. අර කියුබ් එක වගේම තමයි. හරිද? දැන් මේක හරි. මේක හරි මේක මෙතනට ඇවිල්ලා තියෙන මේක මෙතනට ආය අපි ඒ ෆෝමියුලා එකම දාලා බලමු හරියනවද කියලා. හරිද? දැන් මේක මෙතනට මේක හරි මේක දෙක හරි J අකුරාව මේක අපි මෙතනට හරව ගන්න පුළුවන්. මේක මෙතනට එන්න ඕනේ මේක මෙතනට එන්න. එහෙනම් මේක පිටිපස්සට ගිහලා හංගලා මේ උඩ එක පල්ලෙහාට කරලා හංගපු ගෙලට අරන් උඩ කරලා. දැක්කද? මේකලන් දැන් හරි. මේ දැක්කද මේ කෝණර හතර හරි. දැන් මේ ටික වෙනස් වෙන්න ඕනේ. කියන්නේ මෙයාව මෙතනට එන්න ඕනේ. මෙයාව මෙතනට මේ දෙන්න මෙතනට ගන්න ඕනේ. එහෙනම් ලෝන් ෆෝමියුලා එක දාලා බලන්න. මේ විදියට මේ ලෝන් ෆෝමියුලා එක දාන්න. එකක් හරි ගියා. ඒ හරි ගියේ පැත්ත ඒ පැත්තට තියාගන්න. හරිද? හරි ගියේ පැත්ත තියාගෙන ඒ විදියට කරන්න. හරි. මේක හරි ගියා. මේක wrong. ඒකේදී විදිහටම කරන්න ඕනේ. ඒ විදිහටම කරා නම් ඒක හරියනවා. හරිද? හරි. දැන් හැම එකක්ම හැරලා ඉන්නේ. හරියට ඉන්නේ. තියෙන්නේ මේ කොටස් ඇවිල්ලා තියෙන්නේ මේ පොඩි එක. කොට දැන් අපි අර කෝණ ෆෝමියුලා එක දැම්මනම් හරි. හැදෙනකන් දෙපැත්තටම. ඒ කියන්නේ වම අතට කෝණ ෆෝමියුලා එක අපි වම අතට කරනවා නම් ඒක දකුණු අතටත් කරන්න ඕනේ අන්තිම ලේයර් එක හදා ගන්න. හරිද? අන්තිම ලේයර් එක විතරයි. දැන් මේ පැත්ත හැදිලි ඉවරයි. දැන් මේ පැත්තට දුන්නා. හරිද? හරිම ලේසි මේක කරන්න ලේසි වෙනවා. තේරෙනවද? පොඩ ඉස්සරහා අමාරුයි තමයි. පස්සේ මේක කරන්න ලේසි වෙනවා. දැක්කද? කියුබ් එක හදලා ඉවරයි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ විදියටම මේ කරපු විදියටම තමයි මේක කරන්න තියෙන්නේ. පොඩ්ඩක් හાર્ඩ් අර මේ කියුබ් එකේ මෙතන ලොකු අර පොඩි ඒවා අඳුර ගන්න. මේ කියුබ් එකත් හදන්නේ මේ විදියට. මෙතන රවුම් වුණාට ඒ සිස්ටම් එක තමයි. මේ කියුබ් එකත් ඒක ඒ උනාට පොඩ්ඩක් වෙනස් වෙනවා. මේකත් හදන්නේ ඉතින් මම තවත් වීඩියෝකින් ඔයගොල්ලන් අහම වෙනතොර ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න. මම තව වීඩියෝකින් ඔයගොල්ලන් ආයෙ හමු වෙනවා.